සියල්ලටම පෙර සූදානමක් තිබිය යුතුයි. සන්නාලි සේනය අවසන් මහතරගෙන් මවන්නට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පූර්ණ සූදානමකින් මේ සැදී පැහැදෙන්නේ ප්‍රාසංගික අත්දැකීම් කලාවේ සුවිශාල අත්දැකීම් ලැබූ ප්‍රවීණ ශිල්පීන් රසකගේ දායකත්වයෙන්. ඉතින් තව ස්වල්ප මොහොතකින් මේ සජීවී අත්දැකීම විඳගන්නට ඔබට අප ඇරයුම් කරනවා. හයිඩ්‍රාමනි සේද කිරුළ මම හිතන අවසාන මහා තරගේ මට එක වචනයක් කිව යුතු මේ තරගකරුවන් තෝරාගත්තු ගීත ඊටාම විශිෂ්ට ගීත ශ්‍රේෂ්ඨ ගීත තමයි ඊටාම ඒ කියන්නේ අධික තරගකාරී ස්වභාවයක් මම හිතන්නේ මේ තරගේ ඇති වේවි. කවුරු ජයග්‍රහණය කරයි කියලාද හිතන්නේ? ඒක මට හරියටම මේ අවස්ථාවේදී කියන්න අමාරුයි. මොකද මට 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ 4 දෙනාගෙන් මට ෂුවර් නෑ කවුරු එයිද කියලා. ඒ 4 දෙනාම එක වගේ දක්ෂයි. මේ කලාවට එහෙම නැත්නම් අපේ සංස්කෘතියට අගයන්න පුළුවන් අපේ කලාව ගැන දැනුමක් තියෙන ඒ උපන් හපංකම් හසුරු කුසලතා තියෙන තරුණ පිරිසක් මේ ආයතනය තුලින් බිහි වෙලා තිබුණා. මේ ඊටාම දක්ෂයෝ 3-4 දෙනෙක් ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් බලමු මොකද වෙන්නේ කියලා. මේ දක්ෂයන් තිදෙනාගෙන් තමයි ඒ දක්ෂයෝ තෝරා බේරා ගන්නේ.
අසිරිමත් මොහොතක උදාව. සුපිරි තරු බබලන රාත්‍රියක ආරම්භය. හයිඩ්‍රාමනි ආයතන සමූහ ව්‍යාපාරය තුළ ඔබ විසින් ගොඩනැගූ මේ ශක්තියයි අද මේ වේදිකාව තුළ වේදිකාව මත දිගහැරෙන්නේ. ඔබ අතරින් නොයෙකුත් කුසලතාවන් තිබෙන දක්ෂයින් සිටිනවා. අද හයිඩරාමනී ආයතනය ඒ දක්ෂතා හඳුනා ගන්නට උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රයත්නය අද ඔබට නරඹන්නට පුළුවන් වෙන හෝරා කීපයයි මේ ඉදිරියට ඔබට දකින්නට අසන්නට ලැබෙන්නේ. ඇත්තෙන්ම ඔබ සැබවින්ම වාසනාවන්තයි. අද මේ තරඟ කරන ඔබ අතරේම ඉන්න සොයුරු සොයුරියන් විවිධ පළාත්වල සිට පැමිණි අයයි. ඒ කෙසේ හෝ වේවා. අද ඔබගේ ඒ ශක්තිය ඔවුන්ට ලබා දෙනවා මේ වේදිකාව තුළ ඉඳන්. ඔබගේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව බවට පත් කරන්න. මදන්නවා ඔබ සීතාවකද කටුනායකද මහරගමද අගලවත්තද එම නැත්නම් මාදම්පෙද. ඔව් මේ හැම තැනින්ම ඔබගේ සොයුරු සොයුරියන් පැමිණ සිටිනවා. ඔව් ඉතින් අද මේ සුවිශාල නරඹන්නන් ඉදිරියේ දස්කම් දක්වන ඔබගේ සොයුරු සොයුරියන්ට ආශිර්වාදය සහ ශක්තිය ලබා දෙන්න සූදානම්ද? ඔව් අද දවසේ තරගය තව සුළු වෙලාවකින් ආරම්භ වෙනවා. නමුත් අපි මේ තරගය සඳහා සූදානම් කර තිබෙන්නේ තරගකරුවන් 12 දෙනෙක්. මේ තරගකරුවන් 12 දෙනා සමග සුන්දර වූ රාත්‍රියකට ගෙන යන්නට හයිඩ්‍රාමනී සේද කිරුළ 2012 මගින් A very good evening to you, ladies and gentlemen. Welcome to the grand finale of Hydramani's Got Talent. And this is actually not the beginning of the journey. There's been a long process to come to this standard. There have been a lot of competitions in different arenas. There have been competitions in painting, comparing, singing, dancing, poetry, lyrics writing, and many more. But today, we'll be focusing a lot on singing and dancing. There are 12 finalists who will be here demonstrating their talents on the stage this evening. So, we welcome each and every one of you to the grand finale of Hydramani's Got Talent. அனைவருக்கும் அன்பு வணக்கம். ஹைட்ராமனி காட் டேலண்ட் இந்த நிகழ்ச்சியிலே கலந்து கொள்வதற்காக வருகை தந்திருக்கின்ற உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றோம். ஹைட்ராமனி குழுமம் உங்களுக்குள் உள்ள திறமைகளை வெளிக்கொண்டு வருவதற்காக இந்த நிகழ்ச்சியை ஒழுங்கு செய்திருக்கிறது. உங்களுக்கு பாடல் திறமை இருக்கலாம், இசை திறமை இருக்கலாம், நடன திறமை இருக்கலாம், அறிவிப்பு, அதே போன்று கவிதை எழுதக்கூடிய திறமை இருக்கலாம். இப்படி பல அந்த திறமைகளை வெளிக்கொண்டு வருவதற்காக இங்கே நீங்கள் வந்திருக்கிறீர்கள். ஹைட்ராமனி காட் டேலண்ட் 2012 நிகழ்ச்சியிலே உங்கள் அனைவரையும் சந்திக்கின்றோம். ඔව් ඇත්තන්ම මේ රාත්‍රිය වර්ණවත් කරන මේ තරගකරුවන් 12 දෙනාට අමතරව ඔබ දන්නේ නැතුව ඇති, ඔබ දන්නවත් ඇති මේ තරගයේ බොහෝ විවිධ වූ කුසලතා ඇති තරගකරුවන් සහභාගී වුණා. විශේෂයෙන්ම චිත්‍ර ශිල්පියෙත් ඒ වගේම කථනයේත් එහෙම නැත්නම් කාව්‍ය පද රචනයේත් ඒ වගේ විවිධ වූ දක්ෂතා ඇති අයත් මේ තරගය සඳහා සහභාගී වී අවසానයි. නමුත් අද රාත්‍රියේ මේ වේදිකාව මත ඔබ දකින මේ අවසන් මහා තරගය තුලින් ඔවුන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරන්නේ නර්තනය සහ ගායනයට ඒ දක්ෂතා අවසානයේ දක්වා ගෙන අයයි. මිට අමතරව වාදකයින් සඳහා වූ තවත් තරග පැවැත්වුණා. ඉතින් අද මේ රාත්‍රියේ
අවසන්තරු 12 දෙනා පැමිණියේ කෙසේද? මේ අවසන්තරු 12 දෙනා කවුද? ඒ අය කුමන පළාත්වල නියෝජනයකින් දෙන්නේ කියා බලන්නට හොඳ වෙලාවක් දැන්. Tonight, we'll be focusing only on singing and dancing. So it's high time we get to know a profile of who the finalists are. இன்றைய தினம் இந்த 12 பங்கேற்பாளர்கள் போட்டியாளர்களிலே பாடகர்கள் நடன கலைஞர்கள் இருக்கின்றார்கள். அந்த 2 துறைகளுக்குமே நாம் இங்கே முக்கியத்துவம் வழங்கி இருக்கின்றோம். எனவே இந்த 12 நடன அதே போன்று பாடகர்களை வரவேற்போம். ஐட்ரமணி காட் டேலண்ட் 2012 நிகழ்ச்சியின் மூலம். එහෙමනම් දැන් අපි සූදානම් අවසන් තරණකරුවන් 12 දෙනා මේ රූප රාමු තුලින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. සැබවින්ම මේ තරම් ආශ්චර්යයක් ඔබ ඉදිරියේ තබන්නට හැකි තරම් වූ ශක්තියක් ඔවුන් තුළ ගොඩ නැගුණා. මේ තරගයට මුලින්ම සම්බන්ධ වුණේ හයිඩ්‍රාමනී ආයතනය තුළ සිටින 30,000ක් පමණ වූ ඒ සේවක සේවිකාවන්ගෙන් තෝරා ගැනුණු 2000ක ආරම්භයකින්. ඉතින් මේ 2000ක ආරම්භය යළිත් තෝරා ගැනුණා 500කට. මේ 500න් පසු 150කට. 150න් අද අවසන් තරගය සඳහා 12 දෙනෙක් මුහුණ දෙනවා. නමුත් මේ අවසන් තරගය සඳහා 12 දෙනා තෝරා ගැනුණේ අවසන් పూర్ව මහා තරගයකින් පසුයි. So select the final competitors, the finalists of Hydramani Got Talent. They've gone through a long process and they've also had the semis. So it's time for us to have a look at who really got through to the semis. ஐட்ரமணி குழுமத்திலே ஆரம்பத்தில் 30,000 பேர் கலந்து கொண்டனர். அவர்களில் 3,000 பேர் தெரிவு செய்யப்பட்டனர். அதன் பின்னர் 500 பேர் தெரிவு செய்யப்பட்டனர். அவர்களுள் 150 பேர் இப்பொழுது உங்கள் கண் முன்னால் காண்பது 12 பேர் இறுதி போட்டியாளர்களாக இந்த ஐட்ரமணி காட் டேலண்ட் 2012 நிகழ்ச்சியிலே கலந்து கொள்கின்றனர். අද ඔබ දකින මේ තරගය තුළ ඔබ දකින්නේ ඔබ සමග වෙනදා ඔබගේ ලයින් එකේ ළඟ හිටපු එම් නැත්තම් තමන්ගේ දිහා බලන් හිටපු ඈත ඉඳන් තමන් එක්ක එකම විදිහට වැඩ කරපු ඒ යාළුවා නෙමෙයි. අද ඔබ මේ දකින්න යන්නේ ඊටමත් පරිපූර්ණ වූ කුසලතාවයන් ඔබ මට්ටම් කරගත් ප්‍රවීණත්වයට ඉතාමත් ලංවීමට තරම් සුදුසු ඒ දක්ෂතාවන් දියුණු කරගත් කලාකරුවන් පිරිසක්. ඔබ ඇත්තෙන්ම අමන්දානන්දයට පත්වෙනවා මේ සියලු දෙනාගේම කුසලතාවන් දැකීම තුළින්.
ඔව්. මේ කුසලතාවන් එක රැයකින් ඇති කුසලතාවන් නොවේ. මේ කුසලතාවන් ඔපමට්ටම් කරගන්නට කිසියම් ආකාරයක පෙළ ගැස්වීමක් ඇති කරන්නට සිදු වුණා. මඟ පෙන්වීමක් ලබා දෙන්නට සිදු වුණා. මේ මඟ පෙන්වීම සහ පෙළ ගැස්වීම අවසානයේ මේ සියලු දේවල් වල එකතුවෙන් ගොඩනැගෙන මේ මහා ප්‍රාතිහාර්ය පාන්නට ශක්තියක් අත්වැලක් මඟ පෙන්වීමක් ලබා දුන් තවත් දැවැන්ත චරිතයක් පසුපසින් සිටිනවා. ඔහු සිය උපන්ගේ හැකියාවෙන් දැන සිටි සංගීතයේ න්‍යායාත්මක පසුබිම උගන්මට බී වික්ටර් පෙරේරා නම් වූ ගුරුවරයාගේ ඇසුරට යොමු විය. වඩාත් කුඩා පියවර තබමින් ඇවිදා ඔහුගේ මාවතේ සෙමින් සෙමින් පුළුල් මාවතක් බවට පරිවර්තනය වීමේ කාලය උදා වෙමින් තිබින. විකල් සමය නාට්‍යයෙන් වේදිකාවට ගොඩවෙන ඔහු වේදිකා නාට්‍ය තුළ සිය සංගීත සලකුණක් තැබීමට මුලින්ම ඇරයුමක් ලබන්නේ පානතුර නාට්‍ය කණ්ඩායමේ නිරුවත වේදිකා නාට්‍යයෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහු ලෝමහංස මහාසාර වැනි නාට්‍යවල ගායන බෘන්දයේ සාමාජිකයෙක් බවට පත්වෙයි. හැකියාව තුළින් ගොඩනැගෙන වාසනාව ඔහු ඉදිරිපස නිර්මිත වෙමින් පෙනෙන්නට පටන් ගනී. ඔහු මේ වන විට ටෙලිවිෂන් සංගීත රටාවේ නව්‍ය හැඩතලය මත බිහිවෙන දහසක් නැවුම් හඬවල් සඳහා නිසි උපදෙස් දෙමින් ඔවුනට වඩාත් හරවත් දිරිමත් ගුරුවරයෙකු වශයෙන්ද සිය හැකියාවේ සලකුණ ඇතිරු සංගීතඥයා. Put your hands together to welcome.